ආයු බොහෝ වේවා. ඒකට මේ අපි සත්කාරය සම්බන්ධන මාලාවේ අපි සාහිත්‍ය කොටස් ටික වලට ආවරණය කරනවා මම ලයිව් පන්ති වලින්. ඒකට මේ අපිට දින සාමාන්‍ය මේ භාගයට අවශ්‍ය මම හිතන්නේ 94ක් 5ක් 6ක් වගේ තියෙන. මේ පැත්තෙන් ගත්තොත් 3ක් 2ක් 1ක් වගේ 90. ඒතකොට මේ දවස් ගන්න ඇතුළත මේක මාස වලින් ගත්තොත් මාස දෙකක් මාරක් වෙනවා කියන සති වලින් ගත්තොත් වැඩි ගොඩක් අඩුයි. ඒතර අපට මේ අපි කරන්න බලාපොරොත්තු වෙච්ච වැඩේ සම්පූර්ණ ඉවර කරන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපි මේ ලයිව් පන්තියයි එහෙම මේක රෙකෝඩින් එක දෙන්න. එතකොට ලයිව් පන්ති එහෙම යනකොට ඒකේ රෙකෝඩින් එක වලට දෙනවා. එදින ගියන් පස්සේ රෙකෝඩින් මගින් ඔයාලට වෙනම පාඩම් කොටසක් ආවා. එතකොට වැඩ දෙකක් සතියේ වෙනවා. ඒතර සිලබස් ඉවර කරනවා කියන එක අපිට මහ ලොකු ගේමක් නෙවෙයි. එතකොට මේ අපි රෙකෝඩින් මගින් කරන පන්ති වලට සාහිත්‍ය ගැන ලිටරචර් කොටස්ම ගත්තේ නැහැ. අපි ලැන්ග්වේජ් එක ගැන භාෂාව පැත්ත බලනවා. භාෂාවෙන් තෝරන දෙක පත්‍රවල දානවා මේ රචනාවක් වෙනවා. මේ රචන ලියනවා ගන්න නෑ ඉතින් උත් ළමයිට වගේ. ඒක ප්‍රායෝගික ලේඛනයක් වෙනවා න්‍යාය පත්‍රයක්, රාජකාරී ලිපියක්, පෞද්ගලික ලිපියක්, ආරාධනා පත්‍රයක් වගේ දෙයක්. ඒවත් එක බලනකොට සිදු පුතා ඒව වලට ලියා ගන්න පුළුවන් වෙනකොට. ඒතර අපි වලට භාෂාවේදී උගන්වන්නේ සංදි, සමාස, පද්ධිත, කෘදන්ත, විභක්ති, කර්තෘකාරක, කර්මකාරක, අව්‍යපද අන්න ඒ. හරිද? මේවා තමයි ගොඩක් අයට අපහසු දේ. ඒතකොට අපි වැඩ ඩික් කරගෙන බලලා මේක හිමීට ලස්සන කොට දාන්න යනවා. හරි? හරි. එතකොට මේ අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ සංදි කියන පාඩම. හරි? ඔයාලා සංගීත භාෂාවේද සංදි පාඩම ගන්නවා. ගොඩක් දෙනෙක් හතරමං හන්දි වල අතරමං කරන්න පුළුවන් ලස්සන පාඩමක් තමයි මේ සංදි කියලා කියන්නේ. හරිද? සාමාන්‍ය සංදි මගින් ඉගෙන ගත්තොත් එහෙම අතරමං හන්දික අතරමං ඉන්නේ නැහැ. කතරගම උනත් ගන්නවනේ. දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමං. හරි. එතකොට අපි කතරගම යන් දැනගෙන. එතකොට අතරමං වෙන්නේ නැහැ. රෙකෝඩින් මගින් යන්නේ වැඩි ලයිව් ගන්න නැහැ මේක. සංදි සම්පූර්ණ පාඩමම යන්නේ ෆුල් ලෙසන් එකම යන්නේ රෙකෝඩින් මගින්. එතකොට මේ වැඩිපුර ඔයාලට ලියන්න කාලයක් මම වැය කරනවාද? රෙකෝඩින් එකනේ දෙන්නේ. අය ඔයාලට ලියන්න කාලයක් දෙන්න ඕනේ නැහැ. ඔයා කරමු. වීඩියෝ එක පෝස්ට් කරා. පාඩම ආගත්තා. දැන් මම අභ්‍යාස දෙනවා ජොඩි ටික ගන්න පෝස්ට් කරා වීඩියෝ එක නැවතුවා ස්ටොප් කරා. ඊට පස්සේ ඒක කරා නැවත ප්ලේ කරා අන්න බැලුවා. හරිද? දැන් මේක ඔයාලට වෙනම වෙලාවක් මම දෙන්නේ නැහැ. හරිනේ? දැන් මම ඔයාලට කිව්වා මෙහාන ඔයාලට මම කියලා තියෙනවා. මම ඔයාලට මේ සාහිත්‍ය උගන්වන්නේ එකේෂ්ට චූට් ළමයෙකුට වගේ නෙවෙයි. මම ඔයාලට සාහිත්‍ය උගන්වනවා කියලා මම ඔයාලට කියලා තියෙනවා. මම ඔයාලට උගන්වන්නේ සාමාන්‍ය සාහිත්‍ය අහලා මේ පාඩම් අධ්‍යයනය කරලා නම් විභාගය නිසා මතක නැති ළමයෙකුට තමයි උගන්වන්නේ. හරිද? හැබැයි භාෂාවේදී මම ඔයාලට කියනවා එහෙම. මම මේක උගන්වන්නේ ජීවිතයේ සංදි කියන පාඩමක් අහලා නැති ළමයෙක්. හරිනේ? ඔයාලා අහලා ඇති මම උගන්වන්නේ ඔයාලා සංදි පාඩම අහලා නැහැ කියන මත ඉලා. හරි. එතකොට මේ අපි පාඩම ගත්තේ ලියා ගන්න මාතෘකාව සංදි කියන්නේ. සංදි. වැඩි ඉක්මනට ලස්සනට යන්න. මේ සංදි කියන්නේ මොකක්ද? සංදියක් කියන්නේ මොකක්ද දිගට? සංදි. මෙයා මේ සං කියන වචනේ සුත්තක් ගලපලා ගන්න. සංයෝජන. දැනන ඔයාලට මැස්වලදී හම්බෙන එරල් මැස් කරොත් හම්බෙන පාඩමක්. හරිද? permutation and combination. සංකරණ සහ සංයෝජන. එතකොට මේ combination එක සංයෝජනයක් කියලා කියන්නේ අපි එකතු කරන එක තෝරගන්න. අනාවශ්‍යක සංයෝජන තියෙනවා. මේ සංයෝජන ගැලපෙන්න ඕන නිශ්චිත ආකාරයක. සං කියන වචනයෙන් අපි අදහස් කරන්නේ හරි ගැලපීමක් කියන එක. නිකන් හරි තේරුම් දෙන්නේ නැහැ. ඔයාලට තේරුම් ගන්න අමාරුයි. ගැලපීමක්, මනසේ ගැලපීමක්, මනාව ගැලපීමක් වාගේ අර්ථයක් දෙනවා සුදු පුතා සංදි කියන මේ සං කියන වචනය. හරිද? හරි. දැන් සාහිත්‍ය වලට මම ලියන්න දෙන්නේ නැහැ. මේක නම් සෑ ලියන්න කියනවා. ඒ සාහනි මම ලියන තැන් කියනවා. හරි. මේ බලන්න ඊට පස්සේ
සංදි ගැන මේ සංදියක් කියන්නේ මොකක්ද? ආගෙන ඉන්නකෝ ශිදුගෝලේ සංදියක් කියන එකෙන් මම අදහස් කරන දේ මම කියන්න යන්නේ නැහැ. මේ සංදි ගැන උගන්වනවා. ඔයාලට මේ සංදි ගැන කියලා තියෙනවා. සිදත් සංගරාව ව්‍යාකරණ ග්‍රන්ථයක් සිංහල. මේ සිදත් සංගරාවේ සංදි ගැන උගන්වනවා. සංදි ගැන කියනවා. මේ සිදත් සංගරා කතුවරය. එයා පුතා සංදි ගැන කියනවා. මේක බලා ගන්න. මේක ලියා ගන්නත් පාන්නේ. පෙර පර වනං නිසි විදිනි. පෙර පර වනං නිසි විදිනි. ගලකොණු සඳන. අන්න මොකක්ද යා කියන්නේ? සඳන. පෙර පර වනං නිසි විදිනි ගලකොණු සඳන. සඳ කියලා කියන්නේ සංදි වල. පෙර පර වනං නිසි විදිනි ගලකොණු සඳන. පෙර කියන්නේ මොකක්ද? පෙර කියලා කියන්නේ before. ඉංග්‍රීසියෙන් දෙනවා කලින්. පෙර කලින් කියන්නේ. පසු කියන්නේ sorry. පර කියන්නේ දැන් අතර මාත්‍රක අපි දැන් ඔය පර කියන වචනේ භාවිතා කරන බයින්න. දැන් අපි කියන්නේ පරදේශක්කාරය. පරගති භාවය. පරපුටු. පරපුටු කියන්නේ මොකද්ද? අන් අය නැත යැපෙන. එයා අනික පුටු නෙවෙයි. පරදේශක්කාරය කියන්නේ මොකක්ද? අපේ දේශයට පිටි. පර කියලා කියන්නේ පසු කියන අර්ථය මෙතන ගත්තා. හරි. పూర్ව අපර. පෙර කියන්නේ කලින්. ඔයාලා මම මේ තේරෙන සිංහලෙන් කියන්නේ. මේ වගේ තව බහුවර්ධපත් කියනවා ගොඩක්. පර කියලා ගන්නවා පසු කියන්නේ. පෙර අපර කියන්නේ. පෙර පර වනන්. මොකද්ද වනන් කියන්නේ? වනන්. මෙතන වනන් කියලා කියන්නේ වර්ණය. දැන් කෝ පාට සංදුවේ. ප්‍රශ්නයක් එනවා. උත්තරයක් දෙන්නකො මේ බලන්න. ඔයාලා සිංහල හෝඩිය දන්නව නේද? දන්නවද හෝඩිය? ඇල්ෆබෙට් එක. අකුරු 60ක් තියෙන ස්වර කොච්චරද ගානක් ව්‍යංජන කොච්චරද ගානක් තියෙන හෝඩියක් තියෙනව නේද? 18යි 42යි නේද? තියෙන්නේ. ස්වර 18යි 42යි ගියන් පස්සේ 2යි 0යි 1යි 5යි 1යි 6යි. ඔය 60ක් තියෙන එකක් තියෙනවා. මෙයාට නම් ගොඩක් කියනවා නේ. හෝඩිය කියනවා, අක්ෂරමාලාව කියනවා නේ. තව වචනයක් තියෙනවා. මෙයාට කියනවා තව වචනයක්. හරිද? මෙයාට කියනවා සිංහල වර්ණමාලා. මොකද්ද කියන්නේ? වර්ණමාලා. දැන් මේ පාට 60ක්ද තියෙන්නේ? මේ තියෙන්නේ අකුරු 60ක්. මේ අකුරු 60 තියෙන හෝඩියට කියනවා සිංහල වර්ණමාලාව කියලා. හරිද? හරි. දැන් බලන්න මේ සිංහල වර්ණමාලාව අපි ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්න අකුරු. හරි. දැන් බලන්න දැන් මම කීවා වර්ණයන් කියලා කියන්නේ වනන්. මේකේ පෙර පර වනන්. පෙර කියන්නේ කලින්, පර කියන්නේ පසු, වනන් කියන්නේ වර්ණයන් කියන අකුරු අන්න. පෙර පර වනන් නිසි විදිනි. නිසි ආකාරයට පිළියෙල කරනවා. නිසි විදිහට ගැළපීම සඳන අන්න. పూర్ව අපර පෙර පසු අකුරු නිසි ආකාරයෙන් ගැළපීම සංදි කියලා කියනවා සුදුසා. හරිද? හරි. බලන්නකෝ. පෙර පර වනන් නිසි විදිහින් ගැළපීම සඳන. මේක කියන්නේ කවුද? සිදත් සංගරා කතුවරයා තමයි මේ කියන්නේ. හරි. දැන් බලන්න මේ පදයක් සංදි වෙන එකෙන් තියෙන ප්‍රයෝජන මොනවද? නේ සිලබස් එකේ වල සිලබස් එකේ තියෙන මොකක්ද තමයි. පොත කරලා බලන්න මෙන්න මේ වගවත් තියෙනවා. දෙකකුත් නෑ එකයි වෙන දෙකයි. මේ මෙතන ඉඳලා සංදියේ නම. දසර සංදිය වගේ මෙතන ඉඳලා උදාහරණ. පූර්වස්තර ලෝභය නම් උදාහරණ. ගාත්‍රාක්ෂර උදාහරණ. වැඩන්නේ. ළමයාට තේරෙන්නේ නැහැ. හරිද? ඔයාලට තේරෙනම උගන්න. අච්චුමත මම කියලා අච්චුවක බැලුවොත් සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ. හරි? ඒක අපි ඔයාලට කියලා දෙන්න. බලන්න ඉන්නකෝ සංදි. සංදි කරන එකෙන් තියෙන ප්‍රයෝජනයක් කියන්න බලන්න. වචනයක් සංදි කිරීමෙන් තියෙන ප්‍රයෝජනය. අපේ වචනේ උච්චාරණයට පහසු. වචන දෙකක් කියන එක තනි වචනයෙන් කියන උච්චාරණයට පහසු. අපිට වචනේ හොඳට කියන්න පුළුවන්. කට ඇර. වචන ලස්සනට ගැලපෙනකොට අපිට හරි උනන්දුවෙන් හරි ලස්සනට ඒ වචනේ කිසිම ආයාසයකින් තොරව කියන්න පුළුවන්. තේරෙනවද මම කියන්නේ? ආයාසයක් නොදරාම
කිසිම අමාරුවක් පැකිලීමක් නැති වචනේ අපිට ලස්සනට ගලපලා උච්චාරණය කිරීමේ මනා පහසුවක් තියෙනවා. හරිද? ඕක එක ප්‍රයෝගය. තව මේ සංදි වල ප්‍රයෝජන වාට උගන්වනවා උසස් පෙළ සිංහල සංදි වල. දැන් මම ඒ ලෙවල් සංදි වලට යන බලාපොරොත්තු නැහැ. බැරිකමකුත් නැහැ යන්නේ නැහැ. හරි. ඕන්නේ වැඩ. අපි යමු අපේ සිලබස් එකේ. අපේ සාමාන්‍ය පෙළ සිංහල විෂය නිර්දේශයේ තියෙන සංදි වලට. සිංහල ක්‍රමේ සංදි තියෙනවා 10ක්. ලියා ගන්න. හරිද? නෝට් එකක් දෙන්න. ලියා ගන්න. සංදි යටතේ ලියන්න. සංඥාන පදයේ අර්ථය වන්නේ මේව ලියන්න. සංඥාන පදයේ අර්ථය වන්නේ නිසි ආකාරයෙන් ගැලපීමයි. සංඥාන පදයේ අර්ථය වන්නේ නිසි ආකාරයෙන් ගැලපීම යන්නයි. මනසේ ගැලපීමක් යන්නයි. සංඥාන වචනේ අර්ථය වන්නේ නිසි ආකාරයෙන් මනසේ ගැලපීම යන්නයි. පහලින් ලියන්න. සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයක් වන සිදත් සංගරාවේ සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයක් වන සිදත් සංගරාවේ සංදි කියලා මෙහෙම ලියන්න බැරි හතරම අහන්න. සංදි යන්න පහත පරිදි දක්වා ඇත. සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයක් වන සිදත් සංගරාවේ සංදි යන්න පහත පරිදි දක්වා ඇත කියලා ලියන්න මෙහෙම බුදුකමා දෙකක් දාලා පෙර පර වනන් නිසි විදිහේ ගලකොණු සඳන. පෙර පර වනන් නිසි විදිහේ ගලකොණු සඳන. යගන් පෙර පර වනන් නිසි විදිහේ ගලකොණු සඳන. හරි. මේ බලන්න. හරි. ලියාගත්ත නේද? ඊට පස්සේ ලියන්න. පහලින් ලියන්න. පල්ලෙහින් ලියන්න. අපොස වරහන් ඇතුලේ සාපෙල. අපොස සාපෙල සිංහල විෂය නිර්දේශයේ හරිද? පද සංදි කරන ආකාර 10ක් සාකච්ඡා කෙරේ. අපොස සාපෙල සිංහල විෂය නිර්දේශයේ පද සංදි වන ආකාර 10ක් ගැන සාකච්ඡා කෙරේ. ලියා ගන්න. ඒවා නම් කියලා පල්ලෙහින් කියලා කරුවක් දාලා කමාවක් දාලා පල්ලෙහින් ලියන්න. හරි. ලියා ගන්න. අංක 1 ලියන්න. දැන් ඔයාලා දන්නේ නැහැ කියලා මම උගන්වන්නේ. ඔයාලා දන්නවා. ඒත් මම උගන්වන්න දන්නේ නැහැ. මේ බලන්න. අංක 1 මෙහෙ ලිව්වොත් පෙනේ. ඔබට මේකේ පේන පරාසය ඉස්සර
එක ලියන්න ස්වර සංධිය ඔක්කොම ගන්න ස්වර සංධිය දෙක ලියන්න පූර්වස්වර ලෝප සංධිය පූර්වස්වර ලෝප සංධිය ලස්සන ලියන්න හොයාගන්න නේ ඊළඟ ලියන්න පරස්වර ලෝප සංධිය ස්වර සංධිය පූර්වස්වර ලෝපය පරස්වර ලෝපය හතර ලියන්න ස්වරාදේශ සංධිය ස්වරාදේශ සංධිය පහ ලියන්න ගාත්‍රාක්ෂර බලන්න පෙරේලි කරන්නේ गात्राक्षर लोप संधि गात्राक्षर लोप संधि ඊළඟ ලියන්න 6 गात्रा देश संधि गात्रा देश संधि हत लियන්න पूर्व रूप संधि श्रुति महत्याට ලියන්න पर रूप संधि पर रूप संधि नම ලියන්න Number 9 द्वित्व रूप संधि द्वित्व रूप संधि द्वित्व रूप संधि හරි අවසානයේ ලියන number 10 මොකද්ද ආගම සංධි. يعني ඕක තමයි සිංහල ඕයමන නිර්දේශයේ එන ප්‍රධාන සංධි 10. ලියන්න. ස්වර සංධිය, පූර්ව රූප සංධිය, පූර්ව ස්වර රූප සංධිය, පර රූප සංධිය, ස්වරාදේශය, गात्राक्षर लोपය, गात्रादेशය, පූර්ව රූපය, පර රූපය, ද්විත්ව රූපය, ආගම. ඔන්න 10. දැන් ඉතින් මේක තියන් මම හුරතල් වෙන්නේ ටක් ගාලා මකලා දාන. ඇයි? ඔයාලට පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරලා මේක. ඒත් එක මම වාට් කතා කියන්න කිව්වෝනේ. අද අපි කතා කරනවා මෙන්න මේ සංධි වර්ග හතරම. අදින් සංධි වල භාගයක් කියලා. අද හතරක් කතා කරන මට අනිත් දවසෙත් මේකෙන් මම බලාපොරොත්තු වෙන තුනක් කතා කරනවා. අනිත් දවසේ තුනක් කතා. ඒ ටික වැදගත්. හරි. සංධි යන පාඩම දවස් 3 ආරම්භ කරා. ඕනනේ. මාතෘකාව ලියා ගන්න. ස්වර සංධි. අංක 1 දාලා ලියන මාතෘකාව ස්වර සංධි. මාතෘකාව ලියා ගන්න. ස්වර සංධිය. ඉතින් බලන්න පොඩි වංචාවක්. ස්වර සංධි. මේ තමයි අපේ පළවෙනි සංධි. ස්වර සංධි වලට උදාහරණ සාකච්ඡා කරන ඇතිපද. ඇතිපදන් කියන්නේ සාමාන්‍ය සංධි වලදී ඔයාලට සංධි හැම එකකින්ම වචන 25 ගානේ සංධි 10 වචන 250 කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා.
සන්ධිය කර වචන 20ක් සාමාන්‍ය පන්තියේ කතා කරන්නේ. ඒත් මම කතා කරනවා. හරි. ස්වර සන්ධිය. යාන මාතෘකාව මේ බලන්න. මේකෙදි වෙන්නේ මෙන්න මේ වගේ. පද එකක් අපි ධන ලකුණක් සමග දෙකට කඩනවා. පද මෙහෙම තියෙන පද එකතු කරලා අපි කියන්නේ සංදි කියලා. ඒ වගේම සංදි වෙච්ච පදයක් ඒක සංදි වෙන්න කලින් තිබුණේ මොන විදිහටද කියලා රූප දෙකකට පද දෙකකට කඩලා වෙන් කරනකොට අපි කියනවා මොකක්ද? විසන්ධි. ඈත්ලා තියෙන පද දෙකක් උච්චාරණයේ පහසුව පිණිස සංධියක් භාවිතා කරලා තනිස් වචනයක් ගන්නට අපි කියන සංධියක්. මනසේ ජලපා වචන එකතු කිරීම සංධි. පෙරපර වණන් නිසි විදිහට ගලපනු සඳහන. ඒ වගේම තමයි ඒ සඳලිස ගැලපු ඒ පෙරපර වණන් නිසි විදිහට ගලපපු අකුරු ටික නැවත ඒවා හැදිච්ච මුල් රූපෙට. ඒවා ඒ සංධියේ නම් ඒ කියන්නේ සංධියත් සමග පද දෙකකට වෙන් කරලා අපි කියනවා විසන්ධි කිරීම. තේරුණාද? හරි. සංධිය ගැන උගන්වන්නේ නැහැ මොකක්ද? සංධිය ගැන සිලබස් එකේ අහන කතා කරන්නේ නැහැ. මේ බලන්න උතර සංධිය ගැන. සංධි 10 මට වෙනවා බෝඩ්. හරි. මේ බලන්න. සොරස සංධි වෙන පද දෙකකින් හරි සංධි වෙන පද දෙකක් තියෙනවා. මෙන්න මෙයා පළවෙනි පදය. මෙයා දෙවෙනි පදය. සංධි වෙන පද දෙකකින් හරි යන්නේ පාරයි. මේ පළවෙනි පදේ අග තියෙනවා හල් අකුරක්. මේ පළවෙනි පදේ අග තියෙනවා හල් අකුරක්. පළවෙනි පදේ අග තියෙනවා හල් අකුරක්. පළවෙනි පදේ අග තියෙනවා හල් අකුරක්. අනේ හල් අකුරට දෙවන පදේ මුල තියෙන ස්වරය. පළවෙනි පදේ අග තියෙන හල් අකුරට දෙවන පදේ මුල තියෙන ස්වරය මෙන්න මේ දෙක එකට එකතු වෙලා මෙන්න මේ හල් අකුරයි ස්වරයයි වෙනුවට තනි අකුරක් භාවිතා කරනවා. ඒතර මේ පැත්තේ පදේ එහෙම ලියනවා, මේ පැත්තේ පදේ මෙහෙම ලියනවා. උදාහරණයක් කියන චුට්ටක් විජීය ප්‍රකාශනයක් භාවිතා කරලා මම මැස් දන්නේ නැහැ. වැඩි ලේසි මම මැස් දන්නේ. එබැන් මම සොර ගන්නවා P කියලා. අනිත් මොකක් හරි පදවල අකුරු මම ගන්නවා AB කියන. හල් වෙච්ච ව්‍යංජන අකුරක් මම ගන්නවා X කියන. සොරයක් ගන්නවා Y කියලා. බලන්න. මෙන්න පදයක් තියෙනවා. නිකම් මේ ඒ කියන්නේ පදයක්. පද. දැන් මේ වචනේ අනිත් අකුරු ටික ඒ කියන්නේ. මෙන්න මෙයා හල් අකුරක්. X කියන්නේ හල් අකුරක්. Y කියන්නේ ස්වරයක්. අන්න මෙන්න මේ දෙක එකතු වෙලා තනි අකුරක් හැදෙනවා. ඉසෙට් කියලා ගමු. මෙන්න වචනය සංධිය. මැත්ස් වලින් සංධි කරගන්න ටිකක් අමාරුයි නේ. සංකල්පෙ මෙච්චරයි. AX තන YB කියන්නේ මෙයා හල් අකුරක්, මෙයා ස්වරය එකතු වෙනවා X තන Y එකතු වෙලා තනි අකුරක් හැදෙනවා ඉසෙට්. අන්න right. ඒ බලන්න උදාහරණයක් මම ගන්න. දැන් ඔන්න කීවා. හරි ගියා ගන්න. තියාගන්න. සංධිවන පද දෙකකින්
පළමු පදයේ අග ඇති හල් අකුරට පළමු පදයේ අග ඇති හල් අකුරට සංදි වෙන පද දෙකකින් පළමු පදයේ අග ඇති හල් අකුරට දෙවන පදයේ මුලට යෙදී ඇති සංදි වෙන පද දෙකකින් පළමු වන පදයේ අග හල් අකුරට දෙවන පදයේ මුල යෙදී ඇති ස්වරය දෙවන පදයේ මුල යෙදී ඇති ස්වරය එක්වීමෙන් ගැළපෙන සංදිය ගැළපෙන සංදිය ස්වර සංදියයි අය කියන්න මේ බැරිවුණා නහගන්න සංදිවන පද දෙකෙන් පළමු වන පදයේ අග හල් අකුරට දෙවන පදයේ මුලට යෙදෙන ස්වරය එක්වීමෙන් ගැළපෙන සංදිය ස්වර සංදියයි දැන් සංදි විසන්දි කරලා සුදු බෝලේ අහගන්න අපි ආතල්ලේ ඉගෙනගෙන යන සිංහල වඩා බෝරින්නේ අන්න මගේ පන්ති නට බෝරින්නේ මොකද මේ ඇයි දන්නේ මම උන එකක් කතා පොඩ්ඩක් කියන ළමයි හරි අපි වැඩේ කරගෙන යමු නේද ලියා ගන්න වෙලාවක් දෙන්න බලා ගන්න උදාහරණ අංක 1 සිංහල ගුරුවරයෙක් ඊජී දාන එක අවුල්නේ උදාහරණ අංක 1 පදයක් තියෙනවා මලසුන කියලා. ටික ලොකු කරලා ලියමු නේද පළවෙනි එකට සිදු පුතා. බලන්න. පදයක් තියෙනවා. මලසුන කියලා පදයක් තියෙනවා. මලසුන. මෙන්න මේ පදය අපි කොටස් දෙකකට වෙන් කරනවා සුදු මහත්තයා මේ බලන්න. අපි කොටස් දෙකකට වෙන් කරනවා මේක. හොඳට බලා ගන්න. මල් දන අසුන. මල් තියලා තියෙන ආසනය. අන්න අපි මේ මලසුන කියන වචනය ප්‍රධාන කොටස් නෙවෙයි මෙන්න මේ මලසුන කියන තනි පදය අපි පද දෙකකට වෙන් කරනවා මල් අසුන. මේ මල් අසුන තමයි මල් අසුන තමයි අර කියවිලා මේ පද දෙක එකතු වෙලා ල කියන එක හැදිලා මේක තනි පදයක් වශයෙන් සංදි වෙලා තියෙනවා. මේකේ මෙන්න මට කියන්නේ මේක සංදි වෙලා තියෙන පදේනේ. මේකට මොකක්ද කියන්නේ? අන්න සංදි වෙච්ච එක වෙන් කරනවා. මෙයාට කියන්නේ විසන්දි. ඉගෙනුවා මතකයිනේ. මල් දනසු. දැන් බලන්න යාන්ත්‍ර. බලාගන්න යාන්ත්‍රය. බලන්න. සංදි වන පද දෙකකින් කියන්න එපා. පළමු වන පදයේ අගට යෙදී ඇති හල් අකුර. දෙවන පදයේ මුලට යෙදී ඇති ස්වරයක්. එකට එකතු වීමෙන් සෑදෙන ගැළපෙන සංදිය ස්වර සංදියයි. මේක නම් ඉතින් මට උගන්වන්න තේරෙන්නේ නැහැ. මොකද මෙයා පෙර පාසල් කාලේ ඉඳන් දැන හින්නේ. ව්‍යංජනයක හල් ස්වරූපයයි ස්වරයක් එකතු වෙලා තමයි අකුරක් හැදෙන්නේ. දන්නවනේ.
ධන O O දැන් නැද්ද? ධන ඒවයිද උගන්වන්නේ ඒව බලන්න. ල් ධන ආ කියන්නේ ල. අන්න මං කියවා මේ තියෙන්නේ x මේ y මේ a මේ b x y එකතු වුණා ල හැදුනා මෙයා මෙතෙන් දෙන්න ඕනේ a කියන්නේ ම මෙයා මෙතෙන් දෙන්න මලසුන අන්න වශයෙන් බලන්න මලසුන කැඩුවා දෙකට මල් අසුන ල් ධන මෙන්න මේ පළවෙනි පදේ මුලට පළවෙනි පදේ අගට යෙදී ඇති හල් අකුරා දෙවන පදේ මුලට යෙදී ඇති සොරයක් දෙක එකට එකතු වීමෙන් තනි අකුරක් මෙන්න හැදෙනවා ඒකත් එක්ක මේ විසන්ධි වෙච්ච පදේම සුදු ගෝලේ සංධි වෙනවා මේ සංධියට කියනවා සොර සංධිය මේ සංධියට කියනවා සොර සංධිය කියලා හරි ලියාගන්න උදාහරණයක් ඔක දාන්න උදාහරණයක් එක උදාහරණයක් කියලා දැම්මා මල ධන සුන සෝරි මල සුන ලියන්න මල් ධන අසුන ල් හැදෙනවා ල මල ලියාගන්න උදාහරණයක් එක හරි ඊළඟ උදාහරණය ලියන්න ඊළඟ උදාහරණ ලියන්න අංක 2 සිතැති ලියන්න සෝරි ලියන්න බහන්න සිතැති සුදු ගෝලේ මෙන්න මේ පදය හරි මෙන්න මේ පදය අපි විසින් සංධි කරනවා සෝරි අපි මේ විසන්ධි කරනවා මේ සංධි වෙලා තියෙන පදය අපි විසන්ධි කරනවා මෙන්න මේ අහගන්න සිතැති සුදු ගෝලේ මේ විසන්ධි කරන්නේ කොහොමද සිත් ये මොකක්ද අයන්නේ සිත් ධන ඇති සිත් ඇති හිතක් ඇති තනත්තා සිත ඇති සිත ඇති සිත් ඇති සිත් ඇති බලන්න සංධි වෙන පද දෙකෙන් පළමු වන පදේ අග ඇති හල් අකුරත් දෙවන පදේ මුල ඇති ස්වරයත් එකට එකතු වීමෙන් සෑදෙන සංධිය ස්වර සංධියයි ක් ධන ඈ කවුද ල් ධන ඈ කවුද ප් ධන ඈ කවුද මේවා කියන්න ඕනද ධන ඈ කෑ ල් ධන ඈ ලෑ ප් ධන ඈ කියන්නේ පෑ එහෙනම් අල් තයන්නයි ඇයන්නයි එකට එකතු වුනහම සුදු බෝලි හැදෙනවා තයන් තෑ යාදාන්න යාලා සි ටි වචනයක් කියනවා සිතේ වචනේ මොකද්ද සිතේ ලියා ගන්න වචනේ උදාහරණ ලියා ගන්න ඔයා නම් මාරයිනේ ලස්සන ලියන මුල් ටික ලියන අත්තහුරු ලෝකේ ජයගත් පළවෙනි මනුස්සය වශයෙන් මේ දෙකට යද්දී හිඟන්නගේ පාත්‍රේ එන උරා කඩගත්ත උනේ අපුනේ මේ මෙන්න තමයි ලියන සිත ඇති සිත් ධන ඇති උදාහරණ තුනක් කතා කරලා උදාහරණ 25ක් 27ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අහගන්න I think stroke කරලා ලියා ගන්න පුළුවන් විතර එනවා තිබ්බොත් උගන්නන්න ට්‍රැපීසියම් සූත්‍රයේ
එන්නේ කොහොමද කියලා. හරි. බලන්න. බලන්න. දැන් තව උදාහරණයක් අදා. නරනිදු සුදු බෝලේ විසන්ධි කරලා දෙන්නම් නරන් ධන ඉඳු. නරන් කියන්නේ මිනිස්සු, ඉඳු කියන්නේ රජතුමා, මිනිස්සුන්ගේ රජතුමා. නරනිදු. හරි. බලන්න. සංධි වෙන පද දෙකෙන් පළමුවන පදයේ අගාදී හල් අකුරක්, දෙවන පදයේ මුල ඇති ස්වරයක් දෙක එකට එකතු වීමේ සෑදෙන සංධිය ස්වර සංධියයි ඉන්දන ඊ කියන්නේ මේවා ලියන්න යන්නේ යමන්නේ. න්‍යාදාන නරනිදු අන්න වචන. උදාහරණයක් දාගන්න 3 කියලා. නරනිදු ලෑස්ති වෙන්න වචන ටික සංධි කරලා දෙන ඒවා සංධි කරන්න ලෑස්ති වෙන්න. හරි. දැන් මේ ඔබේ වාරය. මම මෙයා නොවේ. මම පද ටික ලියනවා. ලියු සෙනින් මන් පග්ගාව මේ සංධි කර යනවා. මොකද ඔයාලට පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරා ලිව්වා වීඩියෝ එකයි බලන්න. එක ලියන්න. ඔවුන් දන ඔවුන් නිල් දන අඹර ඔයාලට ලියන්න. මේ බුරුවක් දෙන්න. උපන් එදින් එදා රක්මල් ආන පින් ඇති පින් එක රුවන් ධන ආර පස ධන අංග මොනවද බලමු පහලින් ලියුම් පෙළේද නේ සහස් ධන S ලියන්න. හරි. පටන් ගන්න. ඔය ටික සංධි කරගෙන යන්න. හරි. පද 12ක් දුන්නානේ. මම විසන්ධි කරලා තියෙන සංධි කරන්න පින් ධන ඇති. ඊළඟ ටික දෙන්නේ වචනෙත් එක්කම ඔයාලා මෙයා විසන්ධි කරලා දෙන්න ඕනේ. හරි එහෙම ඕනෙත් නෑනේ. ඔයාලට විසන්ධි කරන්න ඔයාලා දන්නේ නැහැ විසන්ධි කරන්න. ඔයාලට හිත මාතර විසන්ධි කරන්න පුළුවන්.
මම මේ විදිහටම අනිත් ටිකක් දෙන්න. ඒ උදාහරණ මතක තියාගන්න. මොනවා වැඩි කරන් යන්නේ. බලන්න. ඔවුන් දන ඔවුන් මුල හල් අග ස්වර දන ඕ කියන්නේ no. එහෙනම් මෙතනින් මම මෙන්න මේ දෙක මකලා බේරලා දානවා. නොයන් ඔවුන් අන් දන ඕ නේ. දැන් මේ බලන්න. අග ඇති හල්ලපුර මුල ඇති ස්වරයකට එකතු වෙනවා. දන කියන්නේ ල නිලඹර අන්න වශයෙන්. ඊළඟ එක දන උ ලු නිලුපු. ඊළඟ උපන් මේක නම් ටිකක් වෙනස් වෙනවා. උපනූපන් එදින් දන එදා දන ඒ කියන්නේ නි එදිනෙදා අන්න වචන. ඔවුන් දන ඔවුන් නිල් දන අමර නිලබර නිල් දන උපුල් නිලුපු උපන් දන උපන් චූට්ටක් චේන්ජ් වෙනවා උපනූපන් එදින් දන එදා එදිනෙදා අන්න. ඊළඟට බලන්න 6 පිනැති උන් දන අල්නයන්ට උයන්න උනුන් අන්න දැන් මම ලියන ටක් ගාලා කරන් තනවා. රත්මල් දන ආන ඉල් දන ලා රත්මලාන අන්න අට පින් දන ඇති නම් නෑ පිනැති අන්න වචන ටක් ගාලා ලියන්නේ. දැන් බලන්න 9 එකින් දන එක ඒ නේ එකින් එක 10 බලන්න රුවන් දන ආර දන හැදෙනවා නා රුවන හැදෙනවා රුවන මේක හරි මේක හරි ඊළඟේ බලන්න පස් ඔස් වෙලා නේ පස් දන අංග ඉස් හැදෙනවා සා පසංග අංග පසංග හරි ඉවරයි. ගුත්තිල කාව්‍යයේ තියෙනව නේද? සුරන් සහසස් නොකර සිටියේ අහස් කුස හිස් අන වචනේ සහස් කියන්නේ සහස් දන ඇස් වචන ඉස් දන ඈ හැදෙනවා සෑ සහසස් මම එදා ගුත්තිල කාව්‍ය වලට ඉගෙන නෑ මම උගන්නති මම කියන සහසස් කියලා කියන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා. ඇයි යාට සහසස් කියන්නේ? සහස් කියලා කියන්නේ 17. 10 3යි. ඇස් කියන්නේ ඇස් 1000ක් තියෙන පුද්ගලයා දේවලෝක හඳුන්වන්නේ සහසස්. ඔන්න පළවෙනි උදාහරණ මුරය උදාහරණ වට්ටෝරුව නිමයි. ඊළඟට ලියන්න පටන් ගන්න. මේවත් කරලා සම්දි බෑ කියන්නේ සුදු පුතා. වාගේ මොකක් හරි මොලේ ලොකු අවුලක් තියෙනවා. වාම ගිහින් චෙක් කරගන්න ඕනේ. ඊළඟට ලියන්න 13 නුවන් දන උකුල 14 උකුල මල් දන එහි 15
මියුල් ධන ඇසි. ඔය දෙන්නේ මගේ මියුල් ඇසි ඇදලා පෙම් ධන 8 ඇට නෙවෙයි ඈ. පෙම් ධන 8 වම් ධන ඇස 17යි 18යි. සිසිව නොවන ඉඟසුවගත හැක මිටින නිසි පුළුල් ලුකුල රිය සතයුරු නිසි පුළුල් ලුකුල රිය සතයුරු පිසර තම තේරෝ පස්සලා කියලා දෙන මම විස්තර කරනවා තියෙන්නේ 18 උකුල නිත්ලා තමයි ඒක ලියුවට තියෙන්නේ. දහනමයි අත් ඇති 20 සුරත් ඇඟිලි 21 ගත් එහි 22 රත් උකුල් අන්තිමේ කුඩින් අර ලියන්න ඕනේ අලුම් මොකද තේරෙන්නේ කාසේ කියලා मिंगा एक दाना एस तक गाला वीडियो स्टॉप करा टस का दिन दिसन इतना सॉरी सांदी इतना और मैं वेरी बट नुआंडर उपुल ऊ नु එහෙනම් ලියුමේ මේක මෙයාගෙන මොකද නුවණපුල් lagi kawan මල්දන එහි පළමු පදේ අග හල්ලපුරත් දෙවන පදයේ මුල ස්වරයත් එකට එකතු වීමෙන් සංදි වී සෑදෙන සංදිය ස්වර සංදියයි ල් දන ඒ ලේ මලෙහි වසා බඹරා උරා රොංගනි මියුල් දන ඇසි පළමු පදේ අග ඇති ස්වරයත් දෙවන පදේ මුල ඇති ස්වරය පළමු පදේ අග ඇති හල්ලපුරත් දෙවන පදේ මුල ස්වරයත් එකට එකතු වීමෙන් සෑදෙන සංදිය ස්වර සංදියයි ල් දන ඈ ලෑ මගේ මියුල් ඇසියේ සිංගත් වෙනවනේ කුමක් කියන්නද සරසුනේ ඒකට අපි දන්නේ නැහැ මොකක්ද කියන්නේ සරසුනේ කියන්නේ සංදිය නෙමෙයි තෙම් දාන මං කියේ ඇට නෙවෙයි අට තෙම් දාන අට පළමු පදේ අග ඇති හල්ලපුරත් දෙවන පදේ මුල ඇති ස්වරයත් එකට එකතු වීමෙන් සෑදෙන සංදිය ස්වර සංදියයි දාන ආ ම කෙමට Langeban Wang dan asa sudah ini mereka kim hidup anak wahasan Wang dan asa පළමු පදේ අග ඇති හල්ලපුරත් දෙවන පදේ මුල ඇති ස්වරයත් එකට එකතු වීමෙන් සෑදෙන සංදිය ස්වර සංදියයි දාන ඈ කියන්නේ මෑ වනස් දෙවන්
නිසිපුරු රුකුර රිය සකයරු තිසරත් තන. මොකද්ද කියලා ඉතින් අහන්න බෑ. පුළුල් උකුල. පළමු පදයේ මුල ඇති හල් ලකුරක් දෙවන පදයේ පළමු පදයේ ආගය ඇති හල් ලකුරක් දෙවන පදයේ මුල ස්වරයක් එකට එකතු වීමේ සෑදෙන සංදිය ස්වර සංදියයි එල්ලන ඌ කියන්නේ ලු. පුළුල් උකුල. ඉක්මනට මකන්නේ ඇයි ලයිව් නෙවෙයි යන්නේ. රෙකෝඩින්. අලා පෝස්ට් කරලා බලන්න දැනගන්න. අත් ඇති පළමු පදයේ අග ඇති හල් ලකුරක් දෙවන පදයේ මුල ඇති ස්වරයක් එකට එකතු වීමෙන් සෑදෙන සංදිය ස්වර සංදිය. කඩ්ඩාලා උද්දන ඈ මෙයා කි මෙයා අත් ඇති. කොහොමද ගත්තේ? උද්දන ඈ කියන්නේ ඈ. මෙයා කි වුණා මෙයා අත් ඇති. හරි. ඊළඟ එක. ඒකත් හරි. සුරත් ධන ඇඟිලි. පළමු පදයේ ආගය ඇති හල් ලකුරක් දෙවන පදයේ මුල ස්වරයක් එකට එකතු වීමේ සෑදෙන සංදිය ස්වර සංදියයි එත්නන ඈ. සුරත් ඇඟිලි. සුරත් ඇඟිලි. යා ඊළඟ එක. එකක් තමයි. ගත් දන එහි අග ඇති හල් එකක් මුල ස්වරයක් එකට එකතු වීමේ සෑදෙන සංදියක් ඒක ස්වර සංදිය. ත් දන ඒ තේ ගතෙහි. ඊළඟ එක. රත් දන උකුල් අග ඇති හල් එකක් මුල ඇති ස්වරයක් එකට එකතු වීමෙන් මෙයා තු වෙනවා මෙයා රා මෙයා පුල් රතු පුල් අන්න වචනේ last one එක් දන ඇස් අග ඇති හල් එකක් මුල ඇති ස්වරයක් එකට වෙනවා එකතු හැදෙන සංදියක් ස්වර එක් දන ඈ කෑ එකස් එක් දන ඇස් එක ඇසක් ඇති දැනත්තා එකස් ඔන්න ස්වර සංදිය කොහොමද කියන්නේ ඒක ඉවරයි ස්වර සංදිය ඉවරයි දැන් ස්වර සංදිය පුළුවන් නේද කොහොමද පුළුවන් වෙන්නේ උදාහරණයක් ගන්න තව ඔක්කොම උදාහරණ ගත්තා ආයෙත් එකක්ම ගමු අවසාන පාර කියන්නේ අහගන්න යම් කිසි පද දෙකෙන් පළමු පදයේ අග ඇති හල් ලකුරක් දෙවන පදයේ මුල ඇති ස්වරයක් දෙක එකට එකතු වීමෙන් සෑදේ නම් සංදියක් ඒ ස්වර සංදියයි දන නා මේ දෙන්න ඉතින් දාන්න රුවන හරි එහෙනම් ඔන්න එකක් ඉවරයි බැරි වෙන්න බෑ උදාහරණ 25ක්
සාකච්ඡා කරලා ඉන්නේ. විභාගයේ ස්වර සංධිය ප්‍රශ්නයක් આવොත් ඒක ඔය කතා කරපු උදාහරණ 25 ඇතුලේ තියෙනවා. මමයි කියන්නේ. ඒ නිසා ලියා ගන්න අංක 2 पूर्व स्वर लोप संधि पूर्व स्वर लोप पूर्व स्वर लोप संधि දැන් තමයි මේ වචනයක් එන්නේ ලෝපය නැත්තම් ලොප්පීම අන්න වචනයක් එනවා. මෙන්න මේ මොකද්ද මේ තියෙන්නේ? මොකද්ද මේ? දන්නේ නැද්ද? ඔව් දන්නේ නැහැ මම උගන්වන්නේ. ලෝපය ලොප් අර්ථය ලියා ගන්න ඉවත් කිරීම. remove අර්ථය ලියන්න remove sorry ඉවත් කිරීම. ලොක් හරි බලන්න මේ අන් මම මේ කතාව මෙතනම पूर्व स्वरය පර ස්වරය මතක තියාගන්න මේක සංධි වන පද දෙකක පළවෙනි පදයේ අග තියෙනවා නම් ස්වරයක් මතක තියාගන්න පූර්ව ස්වර ලෝක සංධි පූර්ව ස්වරය පළවෙනි පදේ අග තියෙනවා නම් ස්වරයක් එයාට අපි කියනවා පූර්ව ස්වරය. ඒ වගේම තමයි දෙවනි පදේ අග තියෙනවා නම් දෙවන පදේ මුල තියෙනවා නම් ස්වරයක් එයාට මගේ ශුභෝලි කියනවා පරස්වරය. දාගන්න ඔළුවට මොකද්ද පූර්ව ස්වරය කියන්නේ? යම් කිසි පදයක පළමු පදේ අග ඇති ස්වරයක් තියෙනවා නම් එයාට අපි කියනවා පූර්ව ස්වරය. යම් කිසි පදයක දෙවන පදේ මුල තියෙනවා නම් ස්වරයක් එයාට අපි කියනවා පරස්වරය. පුළුවන් ලියා ගන්න. කොහොමද ලියන්නේ? එහෙම තමයි ලියන්නේ. බලන්න. අපි සංධි හතරක් කතා කරන්න බැරි වෙයිද? බලමු. ඒ හිමිට සංධි කතා කරා වගේ නෙවෙයි. වැඩේ පුළුවන් වෙන්න ඕනේ. පූර්ව ස්වරය යම් කිසි පළමු පදයේ අග ඇති ස්වරය පරස්වරය දෙවන පදයේ මුල ඇති ස්වරය
හරිනේ? හරි. සංධියේ නම මොකද්ද? දැන් මේකේ නමත් එක්ක කියලා මේකේ නමත් එක්ක කියලා තියලා තියෙන්නේ. නම දැක්කම දැන් පුළුවන්. හා. කියනවා. පූර්ව ස්වර. තම කීවා පළමු පදේ අග ඇති ස්වරය. පූර්ව ස්වරය. හරි තියාගන්න එක. අනිවාර්යෙන් ඔය දෙක මතක තියෙන්න ඕනේ. පූර්ව ස්වරය කියන්නේ පළමු පදේ අග ඇති ස්වරය. පර ස්වරය කියලා කියන්නේ මොකද්ද? දෙවන පදේ මුල ඇති ස්වරය. ඔය දෙක කටපාඩම නැත්තම් සඳින්නේ. හරි. පුළුවන් ඔය අමාරුයි මතක තියාගන්න. පළමු පදේ අග ඇති ස්වරය. මං කියවා ලෝප. අන්න ලෝප වචනේ ලෝපය ලෝප. ඉවත් කරනවා මං කියවනේ. ඔක්කොම කියලා තියෙනවා. ඉවත් කිරීම කියන්නේ. මේක සංධි එහෙම ලියන්න දැන් බලන්න මොකද්ද මේකෙන් කරන්නේ කියලා. පළමු පදයේ අග තියෙන ස්වරය ඉවත් කිරීමේ සංධිය. මේක ඇල් විතරක් ගන්න. පළමු පදයේ අග තියෙන ස්වරය ඉවත් කරනවා. පළවෙනි පදයේ අග තියෙන ස්වරය නැත්නම් වවල් එක රිමූව් කරලා දානවා මේකෙන් කරන්නේ. ලොප් පූර්ව ස්වර ලොප්. පුළුවන් නේද? අන්න එහෙමයි තේරුම් ගලපන්නේ. හරි. දැන් ඔයා දන්නවා සංධිය මොකද්ද වෙන්නේ කියලා දන්නවා නේ? පූර්ව ස්වර පළමු පදයේ අග ඇති ස්වරය ලෝප ඉවත් කරනවා සංධිය. බලන්න සංධිය නම කියවම තේරෙනවා කියන්නේ ආරයි. අන්න එහෙමයි සංධි ඉගෙන ගන්න. උදාහරණයක් ලියන්න කලින් අහන්න. මේකෙදි කරන්නේ නමේ තියෙනවා වගේම තමයි. සංධි වන පද දෙකෙන් පූර්ව ස්වරය පළමු පදයේ අග ඇති ස්වරය ඉවත් කරනවා. හරිද? පළමු පදයේ අග ඇති ස්වරය ඉවත් කරනවා. ඉවත් කරන් පස්සේ එන්න මේ දෙවන පදයේ මුල තියෙනවා තව ස්වරයක්. මේ ස්වරය ඉවත් කරනවා. මෙයා පූර්ව ස්වරය යම් පුස්වාරි පූර්ව ස්වරය. මෙයා මෙන්න පර ස්වරය. පූර්ව ස්වරය ඉවත් කරනවා. ඉවත් කරලා බේරියා. ඒතොර ස්වරයක් එක්ක දැන් මෙතන හල් ලකුණක් තියෙන්නේ. මේ ස්වරයක් තියෙනවා අනිවාර්යෙන් හල් ලකුණක් තියෙන්නේ. ඒ හල් ලකුණට මේ ස්වරය එකතු වෙලා බේරිලා හැදෙනවා සංධියක්. පූර්ව ස්වර ලෝප. ඒකට එහෙම කියන්නේ පෙර ස්වරය ලොප් වෙන හින්දා. කලින් පළමු පදයේ අග ඇති ස්වරය ලොප් වෙන හින්දා තමයි පූර්ව ස්වර ලෝප සංධිය කියලා කියන්නේ. කොහොම කියවට තේරෙන්නේ නැහැ නේ ඕක. උදාහරණයක් බලමු. උදාහරණ කියලා දෙනවා පස්සේ මේ අර නෝට් එක දෙන්න මේක මොකද්ද කියන්නේ කියලා. උදාහරණ උදාහරණ. දකුණු අත බලන්න. දකුණු අත. බලන්න. මෙන්න බලන්න. බලන්න. නූ කියන එක ලිව්ව හැකි අර නයන් ධන උයන් ධන අත. මොකද මම කරේ මෙන්න මේ නූ කියන එක මෙයාගේ මූලික ආකාරයට වෙන් කරනවා. දියන්න වෙන් කරන්නේ කොහොමද? මූලික ආකාරය ධන ඉක්‍ය අන්න ඒ වගේ. කොහොමද මේක හොඳට අහගන්න. දැන් වෙන් කරලා තියෙන්නේ. වෙන් කරපෙකෝ මේ පළමු පදේ අග ඇති ස්වරය මෙන්න පළමු පදේ අග තියෙන ස්වරය මේක දැන් මේක දෙවන පදේනේ. මෙන්න පළවෙනි පදේ. අග ඇති ස්වරය මෙන්න ලොක් කරනවා.
කපලා දාලා ඉවරයි. chapter close. ඊට පස්සේ මෙන්න මේ හල් අකුර මේ දෙවන පදයේ මුල තියෙන ස්වරයත් එක්ක එකට එකතු වෙනවා. වචනය කියන්නේ දකු දන ආ න දකුණ 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 දැක්කද මොකක්ද උනේ ආයෙත් බලන්න ඒ උදාහරණෙම ආයෙත් බලන්න ඒවා බලන්න අද සංදි වර්ග දෙකක් කරත් මට කවන්න වලට සංදි පුළුවන් බලාගන්න නූ කියන එක කඩන ආකාර දෙකකට අල් නයන්න ගන්න උයන්න මේ තියෙන්නේ තාමත් පළවෙනි පදේ මේ කැඩුවේ දකුණු කියන එක. ඊළඟ දෙවෙනි පදේ දාන්න. අප පළවෙනි පදේ අග තියෙන පූර්ව ස්වරය මම කිය පළවෙනි පදේ අග තියෙනවා නම් ස්වරයක් එක පූර්ව ස්වරය. ලොක් කරනවා මෙන්න කැපුවා. කැපුවම් පස්සේ හැදෙනවා පදයක්. මෙන්න මේ අල් නයන්න එකතු වෙනවා මෙන්න මේ ස්වරය. එකතු වෙලා වේදලා හැදෙනවා වචනේ. දකුණ අන් දැක්කද? තව උදාහරණයක් බලන්න. අද උදාහරණ කියලා තමයි නෝට් එකේ දෙන්නේ. උදාහරණ පහක් විතර කතා කරමු. කමන්නේ අභ්‍යාස වලින් අඩු වෙනවා නේ. හරි. දෙවෙනි උදාහරණ ගන්න. නැනති. තුන්වෙනි උදාහරණ බලන්න. උදාහරණ ගමු. මැද ඇඟිලි. සිංහල සංදි කරන්න ගත්තේ ඒක. නැනති. කඩන්න. නැන ධන ඇති. මේ මෙහෙම දෙන්න ඕනේ හරියට දෙන්න ඕනේ. නැනති කියලා තමයි. සෝරි මේ නැන ධන ඇති කියලා දෙන්න. නැන ධන ඇති. බලන්න නෑ. න කියන්නේ කොහොමද ලියන්න පුළුවන්? අල් නයන්නයි අයන්නයි නේද මේ තියෙන්නේ. මෙන්න පළවෙනි පදය ධන ඇති. පූර්ව ස්වරේ පළවෙනි පදයේ අග තියෙන ස්වරය ලොක් කරනවා ඉවත් කරනවා. ඊට පස්සේ මෙන්න මේ දෙවන පදයේ ස්වරයත් එක්ක මෙයා එකතු වෙනවා. මොකද්ද වෙන්නේ? නෑ. ඉන්දන ඈ කියන්නේ මෙන්න මෙයා නෑ වෙන. නැනති ගණන් හට මද ගුණයක් කළද භවදී ගල කෙටු වකුරක් මෙන් නිබද විමති දනන් හට කළ සුභාෂිතදී බලන්න ලිටරචර් කරනවා මොකද උනේ අයත් ලියු මේවා ලියලියා හරි පොඩි මොකට මතක කමන්නේ චෝක් නේ බලන්න නෑ නයන්න කඩනවා අල් නයන්න ධන අයන්න මෙයා තම පළවෙනි පදේ මෙයා ඇති ලොක් කරා පළවෙනි පදයේ මුල ඇති අග ඇති ස්වරය එකතු වුණා මොකක්ද දෙවෙනි පදයේ මුල ඇති ස්වරය නයන්න ඉන්දන ඈ කියන්නේ නෑ නැනති ටිකක් වේගෙන් කරන ඊළඟ එක මැද ඇගිලි ටිකක් වේගෙන් කරන්න බලන්න කොහොමද ලියන්නේ නෑ අල් දයන්න ධන අයන ලියුව එක නේ මේ ද කියන එක ලියුව හැකි අල් දයන්න ධන අයන්න එයාගේ කලින් ස්වරූපේ පුළුවන් ලියන්නේ
ඔන්න ලිව්වා. මෙයා තාම පළවෙනි පදේ. ධන ඇඟිල්ල. පළවෙනි පදේ අග තියෙන ස්වරේ ලොක් වෙනවා පූර්ව ස්වර ලෝක සංදි. එකතු වෙනවා නින් ඈන්න. මොකද හැදෙන්නේ මෑ උද්දන ඈ කියන්නේ දෑ. නැදගිනි. හරි. බලන්න. නෝට් එක ලියන්න. උදාහරණ ගොඩක් කතා කරා. තව උදාහරණ කතා කරමු. චුට්ටක් පුළුවන් වෙනත් එක්ක ලියන්න. ගිරිදන අග. දැන් වේගෙන් කරන්න ගිරි ධන ඊ. අර පළවෙනි පදයේ ධන අග. පළමු පදයේ අග ඇති ස්වරේ ලොක් වෙන. මේ මා චෝක් වැඩන්නේ. අග ඇති ස්වරය ලොක් වෙනවා. ඒක එකතු වෙනවා ගින් දෙවෙනි පදයේ මුල ඇති ස්වරය ගී ධන ගිරාංග සසලෙමි. අහන්නේ නැද්ද? ඔන්න. හරිනේ? හරි. යන් අපි අභ්‍යාස මාලා. සිංහල හරි ලේසි. ඉතින් මොකක්ද අමාරු? මොකක්ද අමාරු නැ සිංහල හොඳ. ඉතින් අපි සිංහල බැරියයි. ඔයාලට අධ්‍යයනය කරන්න නැති. සමහරවිට සිංහල බැරි. හරිද? අගන්නකෝ ලියන්න. උදාහරණයක් දිවදන S අංක 2 දිගදන ඇසින් අංක 3 ගමන ආගම 4 පෙර අපර යන 5 ස්වර්ණ ආභරණ ධනාක්‍ය උක්ත ධනාක්‍ය ඔය දැන් කියන්නේ ඊළඟ එක යුද්ධ ධන ආදාය ඊළඟ එක මූල ධන ආරම්භ ආරම්භය කියලාම ලියමු ආරම්භය නමය නල ධන අංගන ඉක්මනට මේ නමය ටක් ගන්න අද ගාලියට පුළුවන් නේ මෙහෙලි උදාහය කාම ආශා වලට තියෙනවා හස් කලම ඉන්නේ කොනම ලියන්නේ යනටක් ගාලා
බලන්න ඈ. හරිනේ. මේක වැඩිද කොහොමද? ඉතින් සාමාන්‍ය යන්න. ඒකට තමයි ඉතින් මකම තමයි. මේ මොකක්ද? මොකක්ද මක. දිව දන S D වලිව හැකි අල් වයන්න දන අයන්න. පළවෙනි පදේ වෙන්න මේක පළවෙනි පදේ අග තියෙන ස්වරය ලොක් වෙන අපූර්ව ස්වරය එකතු වෙනවා. අගින් දෙවන පදේ හෝ නෝට් එක දුන්නේ නැහැ. හරි. උදාහරණ ලියන්නේ නේ. කමන්නේ. නෝට් එක ලියා ගන්නකො. ලියා ගන්න. සංදිවන පද දෙකෙන් පළමු වන පදේ අග ඇති ස්වරය හෙවත් පළමු වන පදේ අග ඇති ස්වරය හෙවත් පූර්ව ස්වරය. පළමු වන පදේ අග ඇති ස්වරය හෙවත් පූර්ව ස්වරය ලොප් LOP මෙහෙම ලියන්න බෑ. ඒක නිකන් ලඝු ගන්න. සංදි වෙන පද දෙකෙන් පළමු වන පදේ අග ස්වරය හෙවත් පූර්ව ස්වරය ලොප් ලියන වරන් ඇතුළේ ඉවත් කිරීම. වරහන ලොප් කියලා ලියව වරන් ඇතුළේ ඉවත් කිරීම. වරහන කොහොමද ලියන්නේ මේ මෙහෙම වන්නසරයි. ලොප් කියලා ලියලා වරහන් ඇතුළේ ලියනවා ඉවත් කිරීම. වරහන වැවුවා. වරහන වාලා ලියන්නේ V එල්ලෙන් ලොක් V කියන්නේ ලොක් V. දෙවන පදේ මුල ස්වරය හා ගැලපෙන සංදිය. දෙවන පදේ මුල ස්වරය හා ගැලපෙන සංදියයි. දෙවන පදේ මුල ස්වරය හා ගැලපෙන සංදියයි. දෙවන පදේ මුල ස්වරය සහ හා ගැලපෙන සංදියයි. දෙවන පදේ මුල ස්වරය හා ගැලපෙන හරි බලන්න උදාහරණ දෙක කියපු දැන් පට ගන්න බලන්න ඇයි නැකුයි බලන්න දිවදනස් ලියන්න මේක වයන් ලිප්පයක් අල් දන උදන ආ කියලා තාම පළවෙනි පදේ මේක S පළවෙනි පදේ ලොප් වෙනවා පළමු පදේ අග තියෙන ස්වරය ලොප් වෙලා දෙවන පදේ මුල තියෙන ස්වරයත් එක්ක මේ එකට එකතු වෙනවා. හැදෙනවා ව නෙවෙයි ද උදන ඈ මෙයා දාන්න දිවස් දිවදන ඇස් දිවස් දිවදන ඇස් දිවස් හරිනේ ළඟ එක බලන්න දිගදන ඇසින් දි උදන ආ උදන ආ තමයි ගාවේ දන ඇසි මෙයා තාම පළවෙනි පදේ කඩලා ලියුවා විතරයි ගන්න. පළමු පදේ ආගයන් ස්වරය ලොප් කරලා දෙවන පදේ මුල ස්වරය හා එක් වෙනවා නම් පූර්ව ස්වර ලෝක සංදිය කපන්න. එකතු කරන්නකො. උදන ඈ ගෑ දිගැසි අනවචනේ දිගැසි බලන්න ඊළඟට ගමන් දන ආගම ගමනාගම මේ හැදෙන කොහොමද
ගමන. ධන ආවෙන. ධන ආගම. පළමු පදේ ආගයට ස්වරය ලොක් කරලා දෙලා දෙවන පදේ මුල ස්වරයත් එක්ක මේ එකට එකතු වෙනවා. පූර්ව ස්වර ලෝක සංධිය. ධන ආ නා ගමනා ගමන ගමනාගම. යා ඊළඟ එකටක් ගන්න ලියන්න. අන්න එකක් හරි. පෙර ධන අපර කොහොමද ලියන්නේ? පෙර ධන ආ ධන අපර කපන්න යන. ඇයි මෙන්න මෙයා තාම පෙර පදේ තියෙන වාගේ ස්වරයක් පූර්ව ස්වර ලෝක සංධි ලොක් කරන කපනවා. එකතු කරන්න දෙවන පදයේ මුල තියෙන ස්වරයට පෙර ධන පෙර පර අන්න මතකයිද? පෙර පර වණන් නිසි විදිහින් ගලපනු සඳන. මතකද? පෙර පර වණන් නිසි විදිහින් ගලපනු සඳන. මෙන්න වචනේ හැදෙන්නේ. පූර්ව අපර. හරි. ඊළඟ එක බලන්න. ඔයාලට තියෙන මේක. හරි. කාම ධන ආශාව නේද? නැත්තම් කමන්නේ. ආගන්න. මාලිව හැකි ධන ධන ආශාව. මෙන්න මෙයා තමයි පළවෙනි පදයේ අග තියෙන ස්වරයක් කපලා දාන්න. ඒ පූර්ව ස්වර ලෝක සංධිය ලොක් කරන්න ඕනේ. මේ ආයත කරන්නේ දෙවෙනි පදේ. ධන ආ මා කාම ආශාව. යා කාම ආශාව. යා ඉවරනේ. ඊළඟ ඒවාන් ගෑනුම ගොඩක් කැමති එකක් නේ. ස්වර්ණ ධන ආභරණ මොකද වෙන්නේ? මේ බලන්න. ස්වර්ණ න කියන න ලියුව හැකි ධන ධන ආභරණ. දැන් ආතම පළවෙනි පදයේ ස්වර්ණ කියන්නේ කැඩුවා විතරයි නෑ. පොර ස්වර ලොක් කරන්න. ඒකද කරන්න මෙයන්. හදන්න වචනයක් ස්වර නා බරණ අන් වචනය. හදන්න. හරි. ඊළඟ එක බලන්න කුෂුදු බෝලේ. මේකෙන් තමයි කිව්වා කරන්නේ. නැත්තම් බෑනේ අපි ඉක්මනට කරන්නේ. හරිද? ස්වර්ණාභරණ මේ බලන්න. බලන්න ලස්සන උගන්වන්න. මේකෙන්. ආඛ්‍යාත කයන ලිව්වෑගේ කුෂුදු බෝලේ අල් බයන් ධන අවත්‍ය පළමු පදේ තාමත් නම් ඔබගේ පළමු තෙම්ම තමයි. කපන්න අග ස්වරය මුල් පදේ එකතු කරන්න. උක් ධන ආ තා උක් තා යා යාගන්න. ළඟ මේලිය මේකත් හරි මේකත් එම කනපු. යුද්ධ ආදාර වමෙන් ලියන්න බෑද දැන් බලන්න. එහෙම. ඒ ට්‍රයල් එකක් දෙමු බලන්න. යුද්ධ මෙයා ලියුවේ ඇකි දයන්නේ හල් ස්වරූපයේ දන මෙයා ආදාර මෙයා තාම පළමු පදය වමෙන් ලියන්න කවල මෙයාත් එක්ක එකතු කරා. එද්දන ආ කියන්නේ දා. මෙයා අයත් මේ පැත්තෙන් දාරා තියෙනවා. දාර. මේ පැත්තෙන් තියෙනවා. යුද්ධාදා. එද්ලිව ආලිව යුද්ධාදා. හරිනේ?
බුද්ධියට දෙන ආදාර. හරි. හොඳ වචනයක්. මූලධන ආරම්භය. බලන්න. මූලධන ධන ආරම්භය. මෙයා තමයි පළවෙනි පදය කපන අගතිර සොර එකතු කරන්න මෙයා. මූලාරම්භය. මූලාරම්භය. නලදන අංගන නලගෙන කොහොමද ඇනෙන්නේ? ඉල් දන තමයි ල වෙන්නේ. ධන අංගන. තාම පළමු පදය කපන්න පෙර ස්වරය. ඒක තෝරන්න මෙයාට. නලගෙන. අන්න. හරිනේ? හරි. අපි පැයකමාරට එහා ගියොත් අවුලක් වෙනවා. හරි. වාට මේක හරියට ටච් වෙන්නේ නැහැ. හරි. අගන්න හරි. කරමු. කමන්නේ වෙලාවද? උදාහරණයක් ගන්න දෙකයි කරන්නේ කමන්නේ. බාල් සංදි තේරුණා නම් මට එච්චරයි. සංදි ගන්න වැඩක් නැහැ කරේ. උදාහරණ වලින් ලියා ගන්න උදාහරණක කිය. යාතර දාන්න. යාතර දාන්න. ලියන්න රස දන ආස්වාදය. පාලව. ඝන දන ඉඳු. කොචොක්ස්. 16 ලියන්න. රජ දන ඉඳු. 14 ලියන්න. බුද ධන අසුන 18 ලියන්නකෝ උදර ධන ආබාධ උදර ධන ආබාධ සිය ධන ඇසින් කීයද 19 20 उत्तम धन आचार उत्तम धन आचार विषय का शुरू आता मैं एक विशेष है जाना සලලුන් යන නිති කරකෙලි කවටාන රෙදි මුදුනත වන මැද වදු සුමට ඊක නේද? ආ හරි යන්න දන්නේ නැහැ. අපි කියා සලලුන් යන නිති කරකෙලි කවටාන රෙදි මුදුනත වන මැද වදු සුමට යන්නේ 23 ලියන්න. මන දන ඇසි හරි. දැන් බලන්න පට ගන්න. මේක ලියමු. ප්‍රසස් වලින් පටන් ගන්න. ඒ බලන්න. උඩින් ලියමු. මෙයා ලියමු හැකි ස්ථාන
මෙයා තමයි පළවෙනි පදේ. ආස්වාදේ. පළමු පදේ අග තියෙන ස්වරය ලොප් වෙලා දෙන්න දෙවන පදේ ස්වරයත් එකතු වෙනවා. මුල තියෙන එක. කැපුණා මෙයක් තියෙනවා. මොකද වචනේ? රසාස්වාද. සංධිය පූර්වස්වර ලෝපේ. ගණදන ඉරු දෙවන් ඊළඟේ තාන් රැප් එකක් මැදින් ප්ලේ වෙයි ගණන් ගන්න. මෙයාලු මේ දන දන ඉරු. මෙයා තමයි පළවෙනි පදේ තරමත් මම ඔබගේ පළමු පෙන්වනවා. කැපෙනවා පෙර ස්වරය. නැදිනවා මොකද්ද? මෙයාත් ටික වෙනවා. ගණදන එන්දන ඉරි කියන්නේ නී. මෙයා මේ ගණිදු. ඕක තමයි මේක නමක් තියෙනවා. හරිද? මම එක්ක චූටි කාලේ කල්පනා කරා මොකද්ද දෙකේ තේරුම. නම තමයි ජනිදු. හරි. දෙක හැදෙන්නේ කොහමද? ජන දන ඉදු. ජනයාගේ රජතුමාගේ එන්දන දන ඊ දන දු. දෙන් දන ඉන්නේ. කැපෙනවා එකතු වෙනවා ඊ. මෙන්න ජනිදු. නම තියෙන එක ඉන්නනම් බලාගෙන නම තේරුම ඇති කිව්වේ. කලෝ ප්‍රශ්නයක් කියනවා. ඊළඟට බලන්න. රජදන ඉදු. මෙයා හැදෙන අල් ජයන්න දන අයන්න. දන ඉදු. මෙයා තමයි පළවෙනි පදේ. ලොප් වෙනවා ආගේ ඇති ස්වරය. එකතු වෙනවා මුල තියෙන ස්වරයට දෙවන පදේ. රජි. හරිද? ඊළඟට බලන්න. මුද දන අසුන. මොකක්ද ඉලා නේද? මෙයා කොහොමද වෙන්නේ? උත් දන අසුන. අයන්න ලොප් වෙනවා එකතු වෙනවා මේ අයන්නට උදසුන වෙනවා. අද ලියන්න ඕනේ තේරෙනවනේ. ඊළඟට බලන්න. උදර දන ආබාධ. හැදෙන්නේ නැද්ද ඔයාලා? උදර දන ආබාධ. කොහොමද හැදෙන්නේ? උදර දන ආබාධ. පළවෙනි පදය මෙන්න. අපපං සුදු මහත්තයා මුල ස්වරය. ඒක වරන්න මෙයාට. උදරදන ආබාධ. හරිද? ඒ රැප් එක සිග්නල් එකට එහා පැත්තේ තියෙන මොකක්ද කියනවා? කේම. රැප් තමයි. ඒක හොඳයි රැප් පහනකම ඉගෙන ගන්න. ළමයි. හරි. බලන්න. සියදන ඇසින්. සියදන ඇසින්. සියසින් වෙනවා නේ. කොහොමද වෙන්නේ? දන ඇසින්. කැපෙනවා එකතු වෙනවා යෑ. සියසින් නෙවෙයි. සියසින්. ඊළඟේ උත්තම ආචාර. මෙයා ලිව්ව හැකි උත්තමුදන ආචාර. පළවෙනි පදේ චෝක්ස්. කපන්න එකතු කරන්න මෙයාට. උත්තමා චාර. මුදන මාවෙන. හරිද? ඊළඟට රෙකෝඩින් එකක් හින්දායි මේ වේගයට කරලා දැක්කනේ මේ වේගයට කරලා අපේ උදාහරණ ගොඩක් සාකච්ඡා කරලා පැයනානේ පැයක් කවිනට 30ක් විතර ගියානේ ඉවර කරන්න පුළුවන් උනේ සංධි වර්ග දෙකයි ඊළඟට සුරුවක් හුරු පුරුදුවක් සුර දන
ඌ. අත මෙන්න පළවෙනි පදේ. ඌනේ මේ රූවෙන් කපන්න ඌ. ඇයි? පළමු පදේ අග ස්වරය එකතු කරන්න මෙයා. සුරත. සුරත කියන්නේ දෙවියන්ගේ අතද? සුරු අත. සමන්ත ගුරු කුරුදු අත. ඊළඟට බලන්න. හතරක් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ලොංනේ දෙකයි. සලෙලුම් යනෙන ලිපි කර කෙලි කවටාන යන එන යන්න යන් කොහෙද දන එන මෙයා පළවෙනි පදේ කපන්න අයන්න එතකොට නම් මෙයා නෙයි කපන්නේ ඒක තමයි සංදියේ නම පූර්වස්වර ලෝකස යා ඉන්දන ඒ කියන්නේ මේ යන්නේ මගේ සුදු බෝලි කතා කරන අපි අදුගක් කතා කරන අවසාන උදාහරණේ බලාපොරොත්තු වුණා සංදි හතරක් ඉවර කරන සුරා දේශයේ දක්වා ඒ හොඳ පොලිටි ඉගැන්වීමක් එක්ක දෙකයි කතා කරන්න පුළුවන්. අර උදාහරණ කරපා කියලා ෂේප් වෙන්න. ඒ ෂේප් නැත්නම් මවුල්. උදාහරණ ළඟ බලන්නකෝ මනදන ඇසින් ඔයාලට රෙකෝඩ් නේ දැන් හම්බෙන්නේ තොර දැන් ඊට පස්සේ ලයිව් එක හෙට තියෙනවා ඒකනේ මන ඇසින් මනදන ඇසින් කොහොමද හැදෙන්නේ මන් දන ඇසින් මෙයා තාම පළවෙනි පදය කපන්න අයන්නේ ඇයි අග තියෙන පළවෙනි පදේ ස්වරය එකතු කරන්න දෙවන පදේ මුල තියෙන ස්වරයට මනසින් සුදු බෝලේ ඔන්න ස්වර සංධිය සහ පූර්ව ස්වර ලෝපය මොකද්ද පූර්ව ස්වරය කියන්නේ පළවෙනි පදේ අග ස්වරය මොකද්ද පරරූපය කියන්නේ දෙවන පදේ මුල ස්වරය පූර්ව ස්වර ලෝපය පළමු පදේ අග තියෙන ස්වරය ලොප් කරලා හැදෙන සංධියක් ඉවත් කරලා හැදෙන සංධියක් පූර්ව ස්වර ලෝප සංධිය අපි කතා කරා සංධි දෙකක් අංක 1 ස්වර සංධිය මතකයි නේද කතා කරා ස්වර සංධිය ඒ ස්වර සංධිය මොකක්ද උනේ පළමු පදයේ අග ඇති හාල් ලකුණට දෙවන පදයේ මුල ඇති ස්වර එකතු වීමෙන් සෑදී සංධියක් ඒක ස්වර සංධිය දෙක යම් කිසි පදයක පළමු පදයේ අග ඇති ස්වරය ඉවත් කර දෙවන පදයේ මුල ඇති ස්වරයට පළමු පදයේ අග ඇති ව්‍යංජනේ හාල් ලකුණ එකතු කරලා හැදෙනවා පූර්ව ස්වර ලෝප සංධිය කතා කරා උදාහරණ 50ක් දෙකෙන් හරි එහෙනම් සුදු බෝලේ අපි ඊළඟ සංධි දෙකෙන් හම්බෙමු ආයුබෝවන්